ඉස්ලාමීය සහෝදර සහෝදරවරුනි, ඇත්ත වශයෙන්ම මේ උපවාස කාලය සම්බන්ධයෙන් ගත්තොත්, මේ රමලාන් උපවාස කාලය ගත්තොත්, ඇත්ත වශයෙන්ම නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා සඳහන් කළා ෂයිතාන්ට අල්ලාහ් තාලා විලංගු දානවා. සියලුම ස්වර්ගයේ දොරවල් විවෘත කරනවා. නිරයේ සියලු දොරටු වසා තබනවා. කියලා අල්ලාහ් තාලාගේ රසූල් වරයා දේවදූත මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා පැහැදිලිව සඳහන් කළා. එතකොට කල්පනා කරන්න ඕනේ, අපිට සාමාන්‍යයෙන් කල්පනාවක් එනවා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා නම් ෂයිතාන්ට විලංගු දාලා කියන්නේ ගැට ගහලා තියෙනවයි කියලා කියනවා නම්, හරි ඇත්ත වශයෙන්ම මේ ෂයිතාන්ගේ සිතුවිලි, හැඟීම්, ක්‍රියාවන් අපේ මනසට ඇතුළු වෙනවා නේද? ෂයිතාන්ව විලංගු දාලා ගැට ගහලා තියෙනවා නම් ඒවා එන්න බෑ නේද? නමුත් එහෙම නෙමෙයි අපි හිතන්නේ. කියන්නේ අනිත්කුත් මාසවලට වඩා අපි පොඩ්ඩක් යහපත් ගතිගුණ කරනවා වැඩි. ඒක තමයි ෂයිතාන්ගේ ඒ බලපෑම අපිට අඩු වෙන්නේ. සලාත් නොකරන අය පවා, පස්වේල් නමස්කාරය නොකරන අය පවා මේ උපවාස කාලයේදී රමලාන් මාසයේදී මස්ජිදයට පැමිණෙනවා. අනිකුත් මාසවලට වඩා අපි රමලාන් මාසයේ දන් පින් දෙනවා, සදකා දෙනවා, සකාත් වගේ දෙනවා. වෙනදට වඩා අපි කුර්ආනයේ ටිකක් වැඩිපුර පාරායනය කරනවා, කියවනවා. වෙනදට වඩා ටිකක් වෙනත් මාසවලට වඩා, වෙනත් දිනවලට වඩා වැඩිපුර අපි යහපත් කුසල් කර්මයන් වල යෙදෙනවා. ඇත්ත වශයෙන්ම මේක ෂයිතාන්ගේ බලපෑම් අඩුවීම නිසා, ෂයිතාන්ව විලංගු දාලා නිසා ඇතිවෙන අපේ ජීවිතය තුළ ඇතිවෙන යම් බලපෑම්. එමනම් සහෝදර සහෝදරවරුනි, ස්වර්ගයේ සියලු දොරටු විවෘත කරන, නිරයේ සියලු දොරවල් වසා තබන මෙච්චර උතුම් රමලාන් මාසය අපි නිසියාකාරව ඒක අධ්‍යයනය කරලා උපවාසය රකින්නට ඕනේ. නමුත් අපි සාමාන්‍ය මිනිස්සු ඇට, කටු, ලේ, මස්, නාර, සෛල, හෝමෝන වලින් හැදිච්ච මනුෂ්‍ය ශරීරයක් තමයි අපිට තියෙන්නේ. මේ කේශාන්තයේ සිට පාදාන්තයේ දක්වාම සියලුම අවයවවල යම් රෝගාබාධ, පුළුවන් බැරිකම්, සනීප අසනීප වගේ දේවල් ඇති වෙනවා. ඒ නිසා අල්ලාහ් තාලා කුර්ආනයේ අල්ලාහ් තාලා මනුෂ්‍ය වර්ගයාගේ නිර්මාතෘවරයා. සියලුම නිර්මාණවල එකම නිර්මාණකරුවා සර්ව බලධාරී අල්ලාහ් තාලා. මනුෂ්‍ය වර්ගයාට ආදරය කරනවා. අර්-රහ්මාන් අර්-රහීම්. අල්ලාහ් තාලාගේ කරුණාව, දයාව අසීමාන්තිකයි. ඒ නිසා අල්ලාහ් තාලා මොකද්ද කරන්නේ? නොහැකි අයට උපවාසයෙන් මිදී සිටීමට යම් අවස්ථාවන් ලබා දීලා තියෙනවා. විශේෂයෙන් රෝගීන් යම් ස්ථානවලට ගමන් කරනවා නම්, ඒ වගේම කිරිදෙන මව්වරු, ඒ වගේම ගර්භිණී මාතාවන්, ඒ වගේම ඔසොප් ඇති වුණු කාන්තාවන්, මෙන්න මේ වගේ අයට තාම වයස වැඩි, ඒ නිත්තාවටම සුව කළ නොහැකි රෝගීන් ඉන්නවා නම්, මෙන්න මේ වගේ අයට ඉස්ලාම් යම් සහන සපයලා තියෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන්ුත් යම් නීති රීති පනවලා තියෙනවා. විශේෂයෙන් යම් කිසි පුද්ගලයෙකුට අත්‍යවශ්‍ය ගමනක් තියෙනවා, ඔහුගේ ශරීර ශක්තිය පුළුවන් නම්, තියෙනවා නම්, හැකියාවක් තියෙනවා නම් උපවාසය රැකගෙනම ඒ ගමන යන්න ඉස්ලාම් ඒකටත් අවසර දෙනවා. නමුත් ඔහු කල්පනා කරනවා නම් නෑ මට අමාරුයි, මගේ නෝම්බි ටිකක් අමාරුයි මට, ඒ නිසා මම උපවාසය රකින්න පස්සේ මම කලා කරනවා, මට කරන්න රැකින්න බැරි දේවල් මම රමලාන් මාසයෙන් පසුව මම ඒවා කලා කරනවා, පසුව මම ඉෂ්ට කරනවා කියලා ඔහුට තමන්ගේ ගමන යන්න පුළුවන්. ඒ වගේම තමන්ට උපවාසය රැකගෙන ඒ කිසියම් අසනීපයක් තුල ඇති වෙලා තියෙනවා නම් ඔහුට තවදුරටත් එයාට මේ උපවාසය රකින්න, ඒතකොට ඔහු රෝගී. ඒතකොට ඒක එයාට ඒ දවසේ එයාට උපවාසය අත්හරින්න පුළුවන්, මිදෙන්න අවසර තියෙනවා. පසුව රමලාන් මාසයෙන් පසුව ඔහුට ඒ සම්බන්ධයෙන් ඒ අතහැරුණු දේවල් ටික හිලව් වශයෙන් උට කරන්න පුළුවන්. මෙන්න මේ වගේ ඉස්ලාම් කියන්නේ පහසු ස්වභාවික දහමක්. මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් පහළ වෙච්ච දහමක්. මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් මඟ පෙන්වූ දහමක්. ඒ නිසා ඒ තුල අල්ලාහ් තාලා කුර්ආනයේ කියනවනේ, සූරතුල් බකරා අවසාන වාක්‍ය 286 ලා යුකල්ලිෆුල්ලාහු නෆ්සන් ඉල්ලා වුසා. යා අල්ලාහ් මට දරා ගන්න බැරි, මට කරන්න බැරි වගකීම් මට යා අල්ලාහ් මට ලබා දෙන්න එපා කියලා අල්ලාහ් තාලා සර්ව බලධාරියා අපිට කියනවා ඒ වගේ මගෙන් ඉල්ලන්න. ඒ නිසා කරුණාවන්ත අල්ලාහ් තාලා අපිට ඒ පහසුව, ඒ සහනය අපි ලබා දීලා තියෙනවා. ඒ පහසුකම් සහනයන් මොනවද කියන එක හොඳ ඇති අවබෝධ කරගෙන ඒ
උපවාසයෙන් නියම ඵල ලබා ගමු කියලා මම ඔබ සියලු දෙනාට ආයාචනා කරනවා. ඔබ සියලු දෙනාටම අල්ලාහ් තාලාගේ රහමත් බරකත් හිමි වේවා. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.